ආයුබෝවන් තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට ඇස්ත්‍රෝ ශාස්ත්‍ර YouTube නාලිකාව සමගින් ඔබ මේ එකතු වෙන්නේ අගෝස්තු මාසයේ 9 වෙනිදා සිට 15 වෙනිදා දක්වා වූ ඉදිරි සතියේ ඔබේ ලග්නයට අනුව ග්‍රහචාරයේ කෙබඳුද ඔබේ ඉදිරි ජීවිතයට ලැබෙන බලපෑම කෙබඳුද කියලා සවිස්තරාත්මකව ජ්‍යොතිර්විද්‍යානුකූලව විග්‍රහ කරගන්නට. ඉතින් හිතවතුනි ඉතාමත් ආදරයෙන් මතක් කරනවා අපේ ඇස්ත්‍රෝ ශාස්ත්‍ර නාලිකාව පටන් අරගෙන ඉතාමත් කෙටි කාලයක් තුළදී ඔබ අපට මේ දක්වන ඉතාමත් යහපත් ප්‍රතිචාරය ගැන ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි විදේශ රටවල් වල සිටින අපේ ලාංකික හිතවතුන් පවා අපිව ශ්‍රවණය කරනවා. ඒ වගේම කමෙන්ට් තීරුව දැක්වහම ඔබේ අදහස් යෝජනා ඒ වගේම අපේ හැදෙන්න ඕනි දේවල් අපිට කියලා දෙන එක ගැන අපිට ඉතාමත් සන්තෝසයි. ගොඩ දෙනෙක් කිව්වා මම ටිකක් හිමින් කතා කරන එක යාලට කරදරයි කියලා ටිකක් වේගෙන් කතා කරන්න කියලා. මගේ වයසත් එක්ක වේගෙන් කතා කරන්න අමාරු වුණත් මං ඉදිරියේදී කොහොම හරි ඔබ වෙනුවෙන් ටිකක් වේගෙන් කතා කරලා ඔබේ කාලය තවත් ඉතිරි කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් ආදරණීය හිතවතුනි මතක් කරනවා ඇස්ත්‍රෝ ශාස්ත්‍ර නාලිකාව subscribe කරලා අපත් සමග එකතු වෙන්න කියලා වෙනදා වගේම පුරුදු හිතවත්කමෙන් පුරුදු ලැබියාවෙන්. එහෙනම් අපි බලමු මේ සතියේදී ඔබේ ලග්නයන්ට අනුව ඔබේ කාල දසාව කුමන ආකාරයෙන් වේවිද කියලා. තෙරුවන් සරණයි කටක ලග්න හිමියනි 2026 අගෝස්තු මාසයේ 9 වෙනිදා ඉඳලා අගෝස්තු මාසයේ 15 වෙනිදා වෙනකන් වූ සතිය ඔබට මොන වගේ කාල දසාවක් උදා වෙයිද කියලා ජ්‍යොතිර්විද්‍යානුකූලව අපි දැන් විග්‍රහ කරගමු. ප්‍රථමයෙන් මතක් කරනවා ඇස්ත්‍රෝ ශාස්ත්‍ර YouTube නාලිකාව subscribe කරලම අපිත් එක්ක එකතු වෙන්නට කියලා. අපි මුලින්ම බලමු ඔබේ ගෘහ ජීවිතය, පවුල, ආදරය සහ විවාහය ගැන. මේ සතිය කටක ලග්න හිමියන්ගේ සංවේදී බව වැඩි වෙන සතියක්. ඔබ පවුලේ අයගේ සුබ සිද්ධිය උදෙසා කැපවීමට දැඩි ලෙස උත්සාහ කරන සතියක්. ඒ වගේම තමයි ඔබේ කලත්‍රයාගේ, ඒ කියන්නේ සහකරුගේ හෝ සහකාරියගේ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් යම් කාලයක් සහ මුදලක් වැය කරන්නට සිදුවන සතියක්. මතක තියාගන්න විශේෂයෙන්ම ආදර සම්බන්ධතාවවලදී නම් හැඟීම් වලට වහල් වෙන්නට එපා. ඔබ ප්‍රායෝගිකව ගන්න තීරණයි මේ සතියේදී යහපත් වෙන්නේ. ඒ වගේම තමයි ඔබ විශේෂයෙන් මතක තියාගන්න ඔබේ පවුලේ ප්‍රශ්න පිටස්තර කිසිවෙක්ටවත් පවසන්නට යන්න එපා මේ සතියේදී. ගෙදර ගිනි පිටට දෙන්නත් එපා, පිට ගිනි ගෙට ගන්නත් එපා. අපි බලමු ඊළඟට කටක ලග්න හිමි ඔබේ රැකියා සහ ව්‍යාපාර කටයුතු ගැන. රැකියා ස්ථානයේ පවතින කාර්ය බහුලත්වය නිසා මානසික ආතතියක් තරමක ඇති වෙන්නට පුළුවන්. කොහොම වුණත් සතියේ මැදදී ඔබේ උත්සාහයේ ප්‍රතිඵල ඔබට ළඟා කරගන්නට පුළුවන්. දේපල, ඉඩකඩම් හෝ නිවාස සම්බන්ධ ව්‍යාපාරවල යෙදී සිටින අයට විශාල වශයෙන් ලාභ ලබන්නට හැකියාව ලැබෙනවා මේ සතියේදී. ඒ වගේම තමයි ඔබට හදිස්සි මූල්‍ය අවශ්‍යතාවයක් ඇති වුණොත් මේ සතියේදී නිසකයෙන්ම ඔබේ හිතවතුකගෙන් ඒ සඳහා සහාය ලැබෙනවාමයි. අපි බලමු කටක ලග්න හිමි ඔබේ අධ්‍යාපන තත්ත්වය ගැන. අධ්‍යාපන කටයුතු වලට හිත යොමු කරද්දී යම් වෙහෙසක් දරන්නට සිද්ධ වෙනවා. මේ සතිය ඔබේ හිතේ ඒකාග්‍රතාවය ගිලිහී යන්නට ඇති බැවින් විවේකීව පාඩම් කටයුතු සැලසුම් කරගෙන හිත එකඟ කරගෙන ඒ සඳහා හිත යොදවන්න මතක කරන්නට එපා. ඒ වගේම තමයි සෞඛ්‍ය, වෛද්‍ය හෝ සමාජ සේවා ආශ්‍රිත විශේෂ ක්ෂේත්‍රයන් වල අධ්‍යාපනයේ හදාරන සිසු දරුවන්ට පෙර සතියින් වලට වඩා මේ සතිය සුබ ඵලගෙන දෙන බව පෙන්වුම් කරනවා. අපි ඊළඟට බලමු ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන. සෙම කෝප වීම, ඇදුම හෝ ජීර්ණ පද්ධති ආශ්‍රිත ආබාධ ඇති වෙන්නට පුළුවන් මේ සතියේදී. ඔබට පුළුවන් නම් පැණි රස සහ ශීතකල ආහාර පාන වලින් හැකිතාක් මේ සතියේදී වැළකෙන්න.
සිතේ ඇතිවන අනවශ්‍ය බිය නිසා නිින්ද නොයාමේ අපහසුතාවත් මතුවෙන්න පුළුවන් මේ සතියේදී. අපි ඊළඟට බලමු විදේශගතව සිටින අපේ කටකලක් හිමි හිතවතුන්ට මොන වගේද කියලා මේ සතියේ. විදේශගතව සිටින අයට මව්බිම සහ පවුලේ අය මතක් වීම නිසා තරමක හිතේ දුක්ඛිත ස්වභාවයක් ඇති වෙන්නට පුළුවන්. නීතිමය ලියකියවිලි සහ වීසා අලුත් කිරීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්න. ඒ වගේම තමයි ඔබ මුදල් පරිහරණය කරද්දී මේ සතියේදී අනාගතයක වෙනුවෙන් කරන ඉතුරුම් කෙරෙහි එහෙමත් නැත්නම් ආයෝජන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා නම් ඉතාමත් වැදගත්. අපි ඊළාට බලමු මේ සතියේ ඔබේ සුබ වර්ණය ගැන. කටකලක් හිමි ඔබට මේ සතියේ සුබ වර්ණය වෙන්නේ සුදු පැහැය සහ ක්‍රීම් පැහැය. සුබ අංකය අංක 2. සුබ දිනය සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනයන්. ඒ වගේම තමයි බදාදා දිනේදී ඔබ යම්කිසි නීතිමය ලියකියවිලි සම්බන්ධ වැඩ කටයුත්තක යෙදෙන්නට හිටියා නම් එහෙමත් නැත්නම් දුර බැහැර ගමනක් යන්නට හිටියා නම් එයින් වැළකී සිටිනවා නම් ඉතාමත් යහපත්. අපි බලමු මේ පවතින සුළු අපලකාරී තත්ත්වයන්ගෙන් මිදෙන්නට ඔබට කරන්නට පුළුවන් මොනවද කියලා. ඔබට පුළුවන් සඳුදා දිනක බෝධීන් වහන්සේ නමකට කිරි ආහාර පූජා කරලා පහන් පූජාවක් කරන්නට. ඒ වගේම තමයි පත්තිනි මෑණියන්ට බාරහාර වෙන්නට පුළුවන් නම්, ඒ වගේම කිරි අම්මාවරුන්ට දානයක් ලබා දෙන්නට පුළුවන් නම්, ඒ වගේම තමයි ඉගෙන ගන්න දරුවන්ට පොත්පත් සහ අධ්‍යාපනික ද්‍රව්‍ය ලබා දෙන්නට පුළුවන් නම් මේ සතිය ඔබට මේ පවතින යම් අපලකාරී තත්ත්වයන් මගහරවා ගන්නට එය මහත් කුලක් වේවි. එසේනම් කටගලක් නැහිමේනි. ඒ තමයි අප ඔබ වෙනුවෙන් මේ සතියේ ගෙන පලාපල. අප විශ්වාස කරනවා මේ පලාපල විග්‍රහය තුළින් ඔබ ඔබේ සතිය සංවිධානය කරගනි, කළමනාකරණය කරගනි කියලා. එසේනම් කටගලක් නැහිමේනි. මතක් කරනවා ඇස්ට්‍රෝ ශාස්ත්‍ර YouTube නාලිකාව subscribe කරලා මාපත් සමග නිරන්තරයෙන් එකතු වෙන්නට කියලා. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්නට අමතක කරන්නට එපා. එහෙනම් කටකලක් නැහිමේනි ඔබට මේ උදා වූ සතිය ජයග්‍රාහී සතියක් වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සිංහලක් නැහිමේනි. 2026 අගෝස්තු මාසයේ 9 වෙනිදා සිට 15 වෙනිදා දක්වා වූ සතිය ඔබට මොන වගේ ග්‍රහචාරයක් තුලින් මොන වගේ කලදසාවක් උදා කරයිද කියලා ජ්‍යොතිර්විද්‍යානුකූලව සලකා බලන්නටයි විග්‍රහ කරගන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඇස්ට්‍රෝ ශාස්ත්‍ර YouTube නාලිකාව සමගින් එකතු වෙන ඔබට මතක් කරනවා ඇස්ට්‍රෝ ශාස්ත්‍ර නාලිකාව subscribe කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලාම අපත් සමග එකතු වෙන්නට කියලා. අපි මුලින්ම බලමු සිංහලක් නැහිමි ඔබේ ගෘහ ජීවිතය, පවුල, ආදරය සහ විවාහය ගැන. සිංහලක් නැහිමියන්ට මේ සතිය ආරම්භයේදීම ආත්ම විශ්වාසය ඉහළ යන සතිය. ඒ වගේම තමයි පවුල තුල ඔබට ප්‍රමුඛත්වයේ හිමිවන අතර තීරණ ගැනීමේදී ඔබේ මතයට ගෞරවය හිමි වෙනවා. ආදර සම්බන්ධතාවවලදී සහකරු කෙරෙහි දැඩි ලෙස පාලනය පැතිරවන්නට යාමෙන්, සහකරුව දැඩිව පාලනය කරන්නට යාමෙන් යම් ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කළහොත් විවාහ ජීවිතය ඉතාමත් සැනසෙලිදායක සහ සතුටුදායක වෙන්නට පුළුවන්. අපි ඊළඟට බලමු ඔබේ රැකියාව සහ ව්‍යාපාර කටයුතු ගැන. පාලන සහ කළමනාකරණ ක්ෂේත්‍රවල සිටින අයට ඉතාමත් යහපත් කාලයක්. ඒ වගේම තමයි ඔබට මේ සතියේදී නව ව්‍යාපෘති බාර ගන්නට සිදුවන අතර රාජ්‍ය අංශයේ රැකියාවල නිරත අයට විශේෂ සැලකිලි හිමි වෙනවා. මූලිකමය වශයෙන් පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ වගේම ඔබට පැවති ණය මුදලක් පියවා ගන්නටත් මේ සතියේදී අවස්ථාව හිමි වෙනවා. අපි බලමු ඊළඟට සිංහලක් නැහිමි ඔබේ අධ්‍යාපන තත්ත්වය ගැන. අධ්‍යාපන කටයුතු වලදී
කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි නායකත්ව ගුණාංග මතුවන අතර ක්‍රීඩා සහ බාහිර ක්‍රියාකාරකම් වල යෙදෙන සිසු දරුවන්ට ජයග්‍රහණ අත්කර ගන්නටත් මේ සතියේදී හැකියාව ලැබෙනවා. උසස් අධ්‍යාපන විභාගවලට පෙනී සිටින්නන්ට සුවිශේෂී විශිෂ්ට ප්‍රතිඵල මේ සතියේදී අත්කර ගන්නටත් නිසකයෙන්ම හැකියාව ලැබෙනවා. අපි බලමු ඊළඟට සිංහ ලග්න හිමි ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන. ඔබට පැවති යම් යම් ලෙඩ රෝග අඩුවන කාලයක්. කොහොම වුණත් වෙහෙස නිසා කොන්දේ අමාරු, හෘද ස්පන්දනයේ වැඩිවීම හෝ රක්ත වාතය වැනි ආබාධ ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබට පුළුවන් නම් දිනපතා සැහැල්ලු ව්‍යායාම වල යෙදුනොත් ඒක ඔබේ ශරීරයට ඉතාමත් යහපත්. ඊළඟට අපි බලමු විදේශගතව සිටින අපේ සිංහ ලග්න හිතවතුන්ට මේ සතිය මොන වගේද කියලා. විදේශගතව රාජකාරී කරන සිංහ ලග්න හිමියන්ගේ බලය සහ තත්ත්වය මේ සතියේදී ඉහළ යනවා. ඒ වගේම තමයි උසස් නිලධාරීන්ගේ සහයෝගය ඔබට නොඅඩුව ලැබෙන සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ආයෝජන කටයුතු සඳහා සුබ සතියක් වනවා මේ සතිය. ඒ වගේම තමයි ඔබේ මව් රටෙන් සුබ ආරංචි ඔබට ලැබෙන්නට නියමිතයි. මේ සතියේ ඔබේ සුබ වර්ණය රත්රන් පැහැය, කහ සහ තැඹිලි පැහැය. සුබ අංකය අංක 1. සුබ දිනයන් වන්නේ ඉරිදා සහ අඟහරුවාදා දිනය. සෙනසුරාදා දිනේදී ඔබ යම්කිසි සුබ කටයුත්තකට පිටත් වෙන්නට හිටියා නම් එයින් වැළකුණොත් ඒ ඉතාමත් යහපත් වේවි. අපි බලමු සිංහ ලග්න හිමි ඔබට මේ පවතින සුළු සුළු අපලකාරී තත්ත්වයන්ගෙන් මිදෙන්නට මොනවද කරන්න පුළුවන් කියලා. ඉරිදා දිනයක සූර්ය පිරිත ශ්‍රවණය කරන්නට පුළුවන් නම් ඒ ඉතාමත් යහපත්. ඒ වගේම තමයි කතරගම දෙවියන්ට සහ නාථ දෙවියන්ට එළඟි තෙල් පහනක් දැල්වලා රතු සහ කහ මල් පූජා කරන්න එයත් ඉතාමත් යහපත් මේ සතියේදී. ඒ වගේම ඔබට පුළුවන් නම් අසරණ අයට හෝ ආබාධිත අයට උපකාර කරන්නට, ඔවුන්ට ආහාර පාන ඇඳුම් ආදීන් සත්කාර කරන්නට එයත් ඉතාමත් යහපත් මේ සතියේදී. එසේනම් සිංහ ලග්න හිමියනි, මම විශ්වාස කරනවා මේ පලාපල විග්‍රහයෙන් ඔබේ ඉදිරි සතිය සංවිධානය කරගන්නට ඔබට මනා අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. එසේනම් මතක් කරනවා ඇස්ට්‍රෝ ශාස්ත්‍ර YouTube නාලිකාවත් subscribe කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලාම අපිත් සමග එකතු වෙන්නට කියලා. සිංහ ලග්න හිමි ඔබටත් මේ උදා වූ සතිය ජයග්‍රාහී සතියක් වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කන්‍යා ලග්න හිමියනි. 2026 අගෝස්තු මාසයේ 9 වෙනිදා ඉඳලා 15 වෙනිදා වෙනකන් මොන වගේ ග්‍රහචාරයක් තුළ ඔබේ කල දසාව කුමන ආකාරයෙන් විසඳෙයිද කියලා ජ්‍යොතිර්විද්‍යා අනුකූලව විග්‍රහ කරලා බලන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඔබට මතක් කරනවා අපි මුලින්ම ඇස්ට්‍රෝ ශාස්ත්‍ර YouTube නාලිකාව subscribe කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලාම අපත් සමග එකතු වෙන්නට කියලා. ප්‍රථමයෙන් අපි බලමු ඔබේ ගෘහ ජීවිතය, පවුල, ආදරය සහ විවාහය මේ සතියේදී මොන වගේද කියලා. කන්‍යා ලග්න හිමියන් මේ සතියේ හැම දෙයක්ම සූක්ෂමව විශ්ලේෂණය කරන්නට යනවා. පවුලේ අයගේ අඩුපාඩු හොයන්නට යාමෙන් මතභේද ඇති වෙන්නට පුළුවන්. එයාගේම තමයි ආදර සම්බන්ධතාවවලදී අනවශ්‍ය ලෙස තර්ක කරන්නට යන එකෙන් වැළකෙන්න. සති අගදී පවුල සමග කෙටි චාරිකාවක් යාමට හෝ විනෝද වීමට අවස්ථාවක් ලැබෙනවා. අපි ඊළඟට බලමු කන්‍යා ලග්න හිමි ඔබේ රැකියාව සහ ව්‍යාපාර ගැන. ගිණුම්කරණය, පරිගණක, පරීක්ෂණ සහ ගුරු වෘත්තිය නිරත අයට මේ සතිය ජයග්‍රාහී සතියක්. ඒ වගේම තමයි රැකියා ස්ථානයේ පැවති සංකීර්ණ ගැටලු විසඳීමට ඔබට හැකියාව ලැබෙනවා. ව්‍යාපාරිකයන්ටත් අලුත් ගිවිසුම් වලට එළඹීමට මේ සතිය ඉතාමත් සුබයි. ඒ වගේම ඔබේ මූල්‍ය පාලනය ඉතාමත් යහපත් වන අතර අනවශ්‍ය වියදම් පාලනය කරගන්නටත් ඔබට හැකියාව ලැබේවි.
අපි බලමු ඔබේ අධ්‍යාපන තත්ත්වය කොහොමද කියලා මේ සතියේ. ගණිතමය, තාක්ෂණික සහ විද්‍යාත්මක ශාස්ත්‍රයන් හදාරන සිසුන්ට ඉතා ඉහළ ප්‍රතිඵල ලබා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ඔබේ අවධානය සහ මතක ශක්තිය ඉතා යහපත්. කියවීම සහ පර්යේෂණ කටයුතු වලට වැඩි කාලයක් යොමු කිරීම මේ සාර්ථකත්වයට හේතු වෙන්නට පුළුවන්. අපි බලමු ඔබේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා. ආමාශය සහ බඩවැල් ආශ්‍රිත ආබාධ, ગેස්ට්‍රයිටිස් හෝ අජීර්ණ තත්ත්වයන් නැති වෙන්නට පුළුවන්. ඒ නිසා වේලාවට ආහාර ගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි සෞඛ්‍ය ආරක්ෂිත ආහාර. ඔබ නිවසින් බැහැර තැනකදී ආහාර ගන්නවා නම් ඒ ස්ථානවල ආහාරවල පිරිසුදු බව ගැන ඉතාමත් සැලකිලිමත් වෙන්න අමතක කරන්න මේපා මේ සතියේදී. අපි බලමු ඊළඟට විදේශගතව සිටින අපේ කන්‍යා ලග්න හිමි හිතවතුන්ට කොහොමද කියලා. විදේශගතව සිටින අයට තමන්ගේ උගත්කමට සහ දක්ෂතාවයට සරිලන තැනක් හිමි වෙන සතියක් තමයි මේ සතිය. ඒ වගේම ලිපි ලේඛන කටයුතු සාර්ථක වන අතර විදේශයන්හි සිටින මිතුරන්ගෙන් ව්‍යාපාරික යෝජනා ලැබෙන්නට පුළුවන් මේ සතියේදී. කන්‍යා ලග්න හිමි ඔබට මේ සතියේ සුබ වර්ණය වන්නේ කොළ පැහැය සහ ලා කොළ පැහැය. සුබ අංකය අංක 5. මේ සතියේ බදාදා දිනය සහ සිකුරාදා දිනය ඔබට සුබ දිනයන් විදියට අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම මේ සතියේ ඉරිදා දිනය ඔබට තරමක් අපලකාරී දිනයක්. අපි බලමු ඊළඟට මේ සතියේ මේ පවතින සුළු අපලකාරී තත්ත්වයන්ගෙන් මිදෙන්නට ඔබට මොනවාද කරන්නට පුළුවන් කියලා. ඔබට පුළුවන් නම් බදාදා දිනයක බෝධි පූජාවක් පවත්වලා බෝධීන් වහන්සේට පෙන් පූජා කරන්නට. ඒ වගේම ඔබට පුළුවන් නම් දිනපතා උදෑසන රතන සූත්‍රය ශ්‍රවණය කරන්නට. එයත් ඉතාමත් යහපත්. ඒ වගේම තමයි ඔබට පුළුවන් නම් අසරණ දරුවන්ට පොත්පත් තෑගි කරන්නට දානයක් විදියට. ඒ ඉතාමත් යහපත් මේ සතිය ඔබට පවතින මේ අපලකාරී තත්ත්වයන්ගෙන් මිදෙන්නට. එසේනම් කන්‍යා ලග්න හිමියනි, අපි විශ්වාස කරනවා මේ පලාපල විග්‍රහයන් තුලින් ඔබ ඔබේ සතිය මනාව සංවිධානය කරගනී කියලා. මතක් කරනවා ඔබට ඇස්ට්‍රෝ ශාස්ත්‍ර YouTube නාලිකාව subscribe කරලම අපත් සමග එකතු වෙන්නට කියලා. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. විට පුළුවන් ඔබට අපි නාලිකාවට වීඩියෝවක් අප්ලෝඩ් කරපු සැනින් ඒ ඔබ වෙත ගෙන්වා ගන්නට. එසේනම් කන්‍යා ලග්න හිමියනි, ඔබටත් මේ සතිය ජයග්‍රහී සතියක් වේවා. තෙරුවන් සරණයි.